අයිබෝවන් අදත් ආවා අඹ වගාව ගැන කතා කරන්න. ගොඩාක් මේ දවස්වල වැදගත් වෙන දෙයක් ගැනයි අද කතා කරන්න හදන්නේ. බෑග් දාන්න කලින් අපි මේ ගෙඩි සුද්ධ කරන්න ඕන. ඉතින් ඒ සඳහා ඇත්තටම අපිට අවශ්‍යයි මෙන්න මේ වගේ උපකරණයක්. මේකට හාවෙස්ටර් එකක් කියලායි කියන්නේ. එහෙම නැත්නම් අපිට හොඳට කැපෙන පතුරකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පාවිච්චි කරාට පස්සේ මේක හොඳට පිරිසිදු කරලා තියෙන්නත් ඕන. නැත්නම් අපි වෙනදා පාවිච්චි කරපු අඹ වගාවේ තියෙන ලෙඩ රෝග මේකට ඇවිල්ලා තිබිලා දැන් අපි මේ අලුත් පොකුර සුද්ධ කරනකොට මේකට ඒ දිලීර හෝ බැක්ටීරියා ආසාදන එන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඉතින් අපි බලමු මේ අඹ පොකුර මේ අඹ ගෙඩි ටික සුද්ධ කරන්නේ කොහොමද කියලා. මොනවද මේ සුද්ධ කරනවා කියලා කියන්නේ? ඇත්තටම සුද්ධ කරනවා කියන්නේ මේ ගෙඩි වලට තට්ටු වෙන කොටස් ඉවත් කරන්න ඕන. මේ බලන්න දැන් මේක කලින් ඉවත් නොකරපු නිසා මේ ගෙඩිය දැනටමත් paludu වෙලා. මේ වගේ හානි සිදු වෙනවා. ඉතින් මේවා ගෙඩිය ලොකු වෙනකොටත් මේවා තියෙනවා. ඉතින් මේක හොඳ ගුණාත්මක අපිට අඹ ගෙඩියක් නිෂ්පාදනය කරන්න ගැටලුවක්. ඒ නිසා තමයි අර මල් සුද්ධ කරනවා වගේම ගෙඩි සුද්ධ කරන දේත් කරන්න ඕන. ඉතින් කොහොමද අපි මේ ගෙඩි සුද්ධ කරන්නේ? මේ තට්ටු වෙන කොටස් මෙන්න මේ වගේ ඉවත් කරන්න ඕන. මේ හැම වෙලාවෙම මේ නටුවක් කපද්දී ටිකක් දුරින් කපන්න උත්සාහ කරන්න. දැන් මේ නටුව වුණත් මේ මුලින් කපන්න එපා. මේ වගේ දුරකින් කපන්න. මොකද මුලින් කැපුවොත් අපිට මේකේ තියෙන කිරි එනවා. ඒ කිරි මේ ගෙඩිය තැම්පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගෙඩිය ආයෙත් අර වගේ ඩැමේජ් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් සුද්ධ කරන්න. මේ තට්ටු වෙන කොළ මේ කොටස් ඔක්කොම අපිට ඉවත් කරන්න පුළුවන්. මේ ඉවත් කරනකොටත් පරිස්සම් වෙන්න ඕන. මේ හාවෙස්ටර් එක මේ ගෙඩි වල තට්ටු නොවි මට වග බලා ගන්න. දැන් මේ පොකුරේ මේ ගෙඩි ටික හොඳ නැති හින්දා අපි මේ හැරින්ම අපලා ඉවත් කරනවා. මේ ආකාරයට. ඉතින් මේවා හරි වැදගත්. ගොඩාක් අයට තියෙන ගැටලු මේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට සුද්ධ කරන්න. මේ ගෙඩිය අතින් අයින් කරන්න පුළුවන්. මේ තවරේ තට්ටු වෙනවා නම් මේ කොටස් අපිට පුළුවන් ඉවත් කරන්න. ඉතින් මේක හරි පරිස්සමෙන් කළ යුතු දෙයක්. මොකද නැත්තම් ඒ අතරම මීට වඩා මේ පුංචි ගෙඩි තියෙන කාලෙම මෙන්න මේ විදිහට සුද්ධ කරන්න අපිට පුළුවන් නම් ගොඩාක් හොඳයි. මෙන්න මේ විදිහට. හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක් මේක. මොකද මෙහිදීත් අපිට ගෙඩි paludu වීම වෙන්න පුළුවන්. නිකන් හිතන්න දැන් මෙහෙම මේ හාවෙස්ටර් එක පොඩ්ඩක් තට්ටු වුණොත් මේ විදිහට කිරියනවා. ඉතින් මේක පසු කාලීනද ලොකු ඩැමේජ් එකක් මෙතන. ඉතින් මේ ගෙඩිය ඉහළ ගුණාත්මයෙන් යුතු ගෙඩියක් හැටියට අපිට ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ගෙඩි සුද්ධ කරනකොට ඇත්තටම මෙන්න මේ ආකාරයටයි කරන්නේ. අපි බෑග් දාන්න කලින් මේ ගෙඩි මේ විදිහට සුද්ධ කරලා තියා ගන්න ඕන. නැත්නම් අපිට රෝග පළබෝධ හානි වලට ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් ඊටාම සැලකිලිමත්ව මේ කාර්යය කරනවා නම් ඔබට හොඳ ගුණාත්මක අඹ ගෙඩියක් ගන්න පුළුවන්.